ලොව භයානකම ත්‍රස්තවාදයේ විනාශ කළ අභිමහන වත්නායකයා යලි දිවයිනට. ජෝදානයේ 3 දින නිල සංචාරය නිම කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ දිවයිනට ළඟා වූයේ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ දැස්වලට සතුටු කඳුලක් නංවමිනි. මෞබිමට සැපැත්තන බොහොම ජනතාව ඉතාම උද්‍යෝගයෙන් තමන්ගේ ආදරණීය නායකයාට සකීය උත්තමාචාරය පුදකරන ආකාරය අපට දැකපත් ගන්නට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෞබිමට පැමිණි ජනාධිපතිතුමා යානීන් මෞබිමට පා තැබූ මොහොතේදීම භූමිය ස්පර්ශ කොට වැඳ නමස්කාර කළ ආකාරය සියලු ජනතාවගේ දැස්වලට සතුටු කඳුළු එක් කළ මොහොතක් විය. ජනාධිපතිතුමා පිළිගැනීම සඳහා රජයේ මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් මහ ඇමතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් ගුවන්තොටුපළ පරිශ්‍රය වෙත පැමිණ සිටියහ. ජාතික දජ අතැතිව අතිවිශාල ජනකායක්ද ජනාධිපතිතුමාට සුබ පැතීම සඳහා එක් වූහ. ගුවන්තොටුපළේ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි රාජපක්ෂ මැතිතුමා සර්වාගමික වතාවත් වලටද සහභාගී විය. බෞද්ධ ආගමික වතාවත් කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලැබිය. විවජ්ජන්තෝ සප්ත රෝගෝ විනස්සතෝ මාදේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව ලබ්ධීතියුකා බලපත්තා වච්චේ කාරංචයං බලං වරහන්තාරංච තේජේන. අපි ප්‍රාර්ථනා කරමු. ආනන්දමානන්දකරම්. හින්දු ආගමික වතාවත් කනගරත්නම් කුරුක්කල් ස්වාමීන්ද, ඉස්ලාම් ආගමික වතාවත් නියාස් මෞලවිතුමාද, ක්‍රිස්තියානි ආගමික වතාවත් ඇන්තනි පින්තෝ පියතුමාද සිදු කරමින් ජනාධිපතිතුමාට ආශිර්වාද පැතූහ. අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේ කෙටි අනුශාසනාවක් කළහ. වසර 30කට ආසන්න කාලයක් කුරිරු ත්‍රස්තවාදයෙන් පීඩාවට පත්වලා තිබුණු මේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් අවස්ථාවට සැපත් වීම ඇත්ත වශයෙන්ම ඓතිහාසික අවස්ථාවක් වශයෙන් අපි සලකනවා. පූජ්‍ය ගලබොඩ ඥානීස්වර ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් රට ගොඩනැගීමේ මහා සංවර්ධන සංග්‍රාමයට අරමුදලක් මෙහිදී ආරම්භ කෙරෙන. එහි මුල්ම පරිත්‍යාගය උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ. සුළු කාලයකදී එතුමාගේ ප්‍රතිඥාව ඉෂ්ට කළා. මේ රට එක්සේසත් කරපු මොහොතේ අපි කවුරුත් එකමුතුව වාද ભેද වලින් තොරව සියලු දෙනා එක කුස උපන් දරුවෝ වගේ එක්සත් වෙලා මේ රට ගොඩනැගීමට එතුමාට සහාය විය යුතු අවස්ථාව